ඉතින් මේ තමයි අපේ කාර් මොඩිෆයිඩ් කරන වීඩියෝ වල part 3 එක. ඉතින් අද අපි හදන්න යන්නේ ඔයාලට මතක ඇති නිකන් Need for Speed Unbound එකේ තිබ්බා A$AP Rocky කාර් එක. මතක ඇති පරණ Benz එකක්. අන්න ඒක තමයි අද අපි හදන්න යන්නේ. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඉස්සෙල්ලම අපි යන්න ඕනේ අපේ කාර් එක බයි කරන්න. දැන් අපේ ඩීලර්ෂිප් එකට. මේ තියෙන guys මෙන්න මේක තමයි කාර් එක. අපි ඒක බයි කරගමු. අපි නම දාමු Benz කියලා. දැන් අපි යන් ඒක හදන්න. මුලින්ම අපි එන්ජින් වර්ක් එකට යන්. අපි ඒකට දාන්නේ මෙන්න මේ LS කියන එන්ජින් එක. ඒකේ මතකද නිකන් අර ඉස්සරහා නිකන් තනි ඩිස්ක් එකක් වගේ තිබ්බ මේ රිම් සෙට් එකක් තමයි තිබ්බේ පිටිපස්සක ඩීප් ඩිෂ් එකක් තිබ්බේ. ඉන්න මංගාව එකක් තිබ්බා අපි ඒක දාගමු. මේ තියෙන guys මෙන්න මේක. හැබැයි ඒක අපි දාන්න ඕනේ ඉස්සරහට විතරයි. ඊට කලින් ඉන්න guys ඒකට අර තිබ්බ පිටිපස්සට තිබ්බ ඩීප් ඩිෂ් එකත් අපි හොයාගෙන මිමු. මෙන්න මේවා එකක් තිබ්බේ guys. ඔව් වගේ සමාන එකක් තිබ්බේ කමන්නේ අපි මේක දාගමු. ඒක නිකන් ළඟින් යනවා වගේ එකට. නොස් කිට් එකක් දාගමු. ගෝල්ඩ් ටර්බෝ එක දාමු. එයා සස්පෙන්ෂන් උත් දාගමු. ටයර් එකට මෙන්න මේ ටයර් එක දාගමු. බ්‍රේක් උත් හරි. දැන් අපි යන් ඔයාලගේ ආසම කස්ටමයිසේෂන් පැත්තට. ඉස්සෙල්ලාම මේ බොඩි කිට් එකෙන් පටන් ගමු. නෑ ඊට කලින් අපි මේකට ඒක මතකයි සුදු පාට තිබ්බේ ඒකේ මේ අනිත් පැත්තේ. අපිට පේන පැත්තට සුදු පාට දාගමු. සුදු පාට පේන්ට් එක ගහගමු. දැන් අපි යන් බොඩි කිට් පැත්තට. ඔයාලා මතකද නිකන් එක සාමාන්‍ය ස්ප්ලිටර් එකක් එක්ක තිබ්බ ෆ්‍රන්ට් බම්පර් එකක් තිබ්බේ. මේකට ගැලපෙන එක තමයි මම හිතන්නේ මෙන්න BM කියන එක. අන්න ඒක වගේ තමයි තිබ්බේ. අපි සයිඩ් එකටත් ඒ ටිකම දාගමු. BN එකේම කිට්ට. ඔව් guys ඔන්නම තිබ්බේ. හැබැයි පිටිපස්ස එක ඩිලීට් කරලා තිබ්බේ බම්පර් එකේ. බම්පර් ඩිලීට් එකක් තිබ්බේ. අපි එහෙනම් ඒක ඩිලීට් කිට් එක දාමු. හරි guys. ඔයාලට මතකද guys ඒකේ තිබ්බ liver එක අර පැත්තේ ගහලා තිබ්බ if not now when then කියලා. ඉතින් මම ඒක edit කරගත්තා. අපි එන්න එක දාගමු. මේ තියෙන guys ඊට පස්සේ අපි දාගමු ස්පොයිලර් එක. ඉතින් අර රැලි ස්ටොක් ස්පොයිලර් එකක් තිබ්බේ. අපි ඒකත් දාගමු. ඔන්න ඔය විදියට තිබ්බේ. දැන් නෑ ඒ වගේ නේද guys. දැක්කනේ. අපි සීට් එකක් දාගමු. මේ වගේ මොකුත් තිබ්බේ නෑ නේද guys එකේ. ඊට කලින් අපිට මේක හදා ගන්න ඕනේ. සස්පෙන්ෂන් පොඩ්ඩක් උස්සන්න ඕනේ. නැත්නම් යට වැදිලා ගින්දර එන සීන් එක දන්නවනේ ඉතින් ඔයාලා. ඒතකොට ස්පීඩ් එක අඩු වෙනවා. අපි ක්‍රේට් එකකුත් අන්ලොක් කරගමු.
දැන් අපි පොඩ්ඩක් ඩයිනෝ එකට දාලා බලමු කොච්චර හෝස් පවර් ටිකක් එම තියෙනවද කියලා අපිට ගන්න උලා. දැක්කම guys හෝස් පවර් 11812ක් හිතන්න. දැන් අපි පැද්දලම බලමු රේස් දෙක තුනක්. පොඩ්ඩක් ඉන්න guys ඉන්න කලින් එක දෙයක් අමතක වුණා. අපේ මොඩිෆයිඩ් පාර්ට් පැත්තේ තව ටිකක් මට වැරි වුණානේ guys. මෙන්න මේ සෙට් එක දාගන්න. ඒකට අපි දාගන්න ඕනේ මෙන්න මේක. ඊට පස්සේ ඉන්ටර්කූලර් කිනොත් එන්න VX Steel කියලා දාමු. පිස්ටන් එකත් හරි. ECU එක දාන්න ඕනේ. මේකට ගැලපෙන ඉන්ටර්කූලර්ස් මෙන්න මේ හනිකොම් කියන එක දාමු නැත්නම් මේක දාමු. හරි guys දැන් අපි රේස් දෙක තුනක් පැදලාම බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. අවුලක් නෑ guys කෙලිම් එක දැක්කනේ. අපි මේකේ gear setup එක පොඩ්ඩක් හදාගමු. හරි guys දැන් අපි යා රේස් එකකට. ඉතින් guys මොකද වෙන්නේ දැන් ඕගොල්ලෝ මේ පැත්තට කොහොමද වහිනවද මොකද වෙන්නේ මේ දවස්වල අපේ පැත්තට නම් හෙනටම වහිනවා. දැක්කනේ guys එකෙන්ම දිනු. පොඩ්ඩක් ඉන්න guys. මේකේ gear ටික පොඩ්ඩක් කේස් ගිහින් වගේ අපි තව එක හදාගෙන මෙමු. අපි තව රේස් දෙක තුනක්ම යන්න. Oh guys fall start එක පොඩ්ඩක් ඉන්න. අපි ආයෙ පාර try එකක් දෙමු. Hai දැක්කනේ guys කංග වේනා වගේ ගියේ දැක්කනේ. අපි තව රේස් එකක් try කරලා බලමු.
දැක්කනේ ගායිස් අයිති එකෙන්ම දිනුනේ අපේ ඇසප් අයියේ කාරක දැක්කනේ ඉතින් ඔච්චර අය ගයිස් අදට වීඩියෝ එක අද ගෙනාවේ අර ඇසප් ප්‍රෝගේ බෙන්ච් එක හදන වීඩියෝ එකක් ඉතින් වත් මේ ගේම් එක try කරලා බලන්න එහෙනම් ආතල් ගේම් එකක් අපි තවත් වීඩියෝකින් හම්බ වෙන ඊළඟට ඔයාලට ඕන කාර් එක කමෙන්ට් කරන්න ඒ වගේ මේ වීඩියෝ එක තව එක්කෙනෙකුට පෙන්න ෂෙයා පාරක් දාන්න ලයික් එකක් එහෙම දාලා අපිට සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සබ් එකක් දෙන්න එහෙනම් ගයිස් අදට මම ගියා